දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් අවුරුදු 31යි මැඩම් කියලා සඳහන් කරලා තියෙනවා. පුතාට අවුරුදු 4යි මාස 8යි, දුවට අවුරුදු 2යි. අපිට පොඩියට බිස්නස් අපි පොඩියට බිස්නස් එකක් කරගෙන ආවා මැඩම් 2019 ඉඳන්ම. ලොකුවට වැඩ තියෙන කාලේ තමයි ලොකු පුතා හම්බෙන්න හිටියේ. අපි කලේ නිමි ඇඳුම් තොග වශයෙන් කරපු එක. 2020 අපි ඇඳුම් ගන්න ආපු කෙනෙක් නිසා එයාගේ ලොකු වංචාවක් නිසා අපේ ව්‍යාපාරය නැත්තටම නැති වෙලා ගියා මැඩම්. ප්‍රශ්න ගොඩකට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඊට පස්සේ පුතා හම්බුනහම ප්‍රශ්න වලට මැදිහත් වෙන්න මටත් සිද්ධ වුණා. ටික කාලයක් යනකම් ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන් වුණත් සිදුවුණු වංචාවත් එක්ක අපිට හැම දෙයක්ම නතර කරලා දාන්න සිද්ධ වුණා. ඒ අතරේ අපේ පුතා ෆෝන් එකට හුරු වුණා. අපිට තිබ්බ කාර්යබහුලත්වයත් එක්ක. හැබැයි මැඩම් මේකෙන් ලොකු දෙයක් වෙනවයි කියලා අපිට ඒකෙන් ලොකු වෙනසක් තේරුනේ නැහැ. දරුවා සින්දුවක් දැම්මොත් ඒ සින්දුව පාඩම් කරගන්න තරමට දරුවගේ වෙනස්කමක් තිබුණා. ටික කාලයක් යනකොට දරුවා දරුවගේ පොඩි වෙනස්කම් එන්න පටන් ගත්තා. කතා කරන එක ටිකක් අඩු වෙන්න පටන් ගත්තා. අවධානයත් අඩු වුණා. කලාකාරී තත්වයක් මම හිතන්නේ කලහකාරී තත්වයක් ඇති වුණා කියන එක තමයි ඇය සඳහන් කරලා තියෙන්නේ. වෛද්‍යවරයෙක් ගාවට යොමු කරලා එයාට අවශ්‍ය වෙන හැමදේමත් ඒ වෙලාවේ අපි කරලා දුන්නා. ලොකු පුතා ගැන තමයි මැඩම් ප්‍රශ්නේ තියෙන්නේ. එයාට දැනටත් හරියට කේන්ති යනවා. තාත්තත් එක්ක තමයි එයාට කේන්ති යන්නේ කියලා සඳහන් කරලා තියෙනවා. මම ටිකක් සැරයි. හැබැයි තාත්තත් එක්ක මාත් එක්ක රණ්ඩු කරන්න එන්නේ නැහැ. මෙයා දැන් පෞද්ගලික පාසලකට යන්නේ. ටිකක් වැඩ කරනවා හොරයි මැඩම්. හැබැයි ළඟදී තිබ්බ විභාගයකින් ලකුණු 100ම ගන්න එයාට පුළුවන්කම ලැබුණා. මට තියෙන ප්‍රශ්නේ මැඩම් මෙයා ඉස්කෝලේ ගිහිල්ලා ආවහම ඉස්කෝලේ වෙච්ච හැම සිදුවීමක්ම තනියම කතා කරනවා. තනියෙන් කියවනවා. එහෙම වෙන්නේ ඇයි කියලා ඔබතුමියගෙන් ප්‍රශ්නේ අහලා තියෙනවා. මෙයාට මොකක් හරි මානසික වශයෙන් බලපෑමක් තියනවාද කියලා තමයි අම්මා අහන්නේ. නංගි එක්ක සෙල්ලම් කර ඉද්දී එහෙම දෙයක් තනියෙන් කතා කරන කිසිම දෙයක් එයා කරන්නේ නැහැ. හැබැයි හිටපු ගමන්ම එයා කතා කරපුවා කියපුවා හැමදේම ආපහු තනියෙන් කියවන්න පටන් ගන්නවා. ඒකට මොකද්ද කරන්න ඕනේ? මේ දරුවා හරිම හොඳ දරුවෙක්, වැඩිහිටියන්ට ආදරය කරන, අනිත් අයට ආදරය කරන දරුවෙක් මැඩම්. හැබැයි මේක ටිකක් වෙනස් කියලා මට තේරෙනවා. ඒ නිසායි ඔබතුමියගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ කියලා සඳහන් කරනවා. ඇත්තටම මම හිතන්නේ පුංචි කාලේ ඉඳලම එතකොට එයාට පොඩ්ඩක් තනියෙන් ඉන්න වෙලා තියෙනවා නේද? තනිකමක් පාළුවක් පොඩ්ඩක් ඒ ජීවිතේට ඇවිල්ලා තියෙනවා. ඒතකොට ඔබේ ප්‍රශ්න විසඳද්දී ආර්ථික ප්‍රශ්න හෝ ඔබ අතර ඔබගේ ජීවිතයේ ගැටුම නිර්මාණය වෙද්දී මං හිතන්නේ ඔහු තනි වෙලා තියෙනවා. ඒතර තනියම කතා කරලා එයාගේ ලෝකයක් හදාගෙන එයා තියෙනවා. يعني ඒ ලෝකයේ ඇතුලේ සමහර අයට යාළුවෝ ඉන්නවා. ඒ කියන්නේ ඉමේජිනරි ෆ්‍රෙන්ඩ්ස්ලා. يعني මනෝමයෙන් හදාගත්තු යාළුවෝ ඉන්නවා. ඒතකොට එයා එහෙම තමයි එයාගේ එන දුක, එයාට එන ප්‍රශ්න එයා කෝප් අප් කරගෙන තියෙනවා. ඒකට එහෙම එකක් ඇති වෙලා තියෙනවා. ඒක මං කියන්නේ අසාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි. ඒක කාලයත් එක්ක නැති වෙන්න ඉඩ තියෙනවා. කොහොමත් තනියෙන් එයා ප්‍රශ්න විසඳ ගන්න තනි ලෝකයක් එයාට තියෙනවා. يعني ඔබත් එක්ක හිටියට පාසලට ගියාට ඔහු තනියෙන් නිර්මාණ කරගත්තු ලෝකයක් ඇතුලේ එයාට තනි වෙන්න, ඒක ඇතුලේ එයාට කතා බහ කරන්න පුළුවන්. මං කියන්නේ ඒක බය වෙන්න ඕන තත්ත්වයක්, රෝගී තත්ත්වයක් නෙවෙයි. එයාගේ ජීවිතයේ ප්‍රශ්න විසඳ ගන්න හදාගත්තු ක්‍රමවේදයක් වෙන්න පුළුවන්. ඒතර ඔහු දක්ෂයින එක පැත්තකින් නේද? ඔහු ලකුණු ගන්නවා දක්ෂයි. ඒ වගේම ෆෝන් එකේ හිටියා කියලා කෙනෙකුට තනි ලෝකයක හිටියා කියලා කියනවා. ඒතර බොහෝ විට සමහර දරුවෝ ඉන්නවා එම දක්ෂතාවයත් එක්ක ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් චිත්ත වේගික බුද්ධිය සමහරට අඩු වෙන්න පුළුවන්. එතකොට එහෙම අඩු වුණාම එයාට අනිත් අයත් එක්ක ප්‍රශ්න කියනවට වඩා අනිත් අයව තේරුම් ගන්නවට වඩා පහසුයි තමන්ගේ ලෝකය ඇතුලේ තනියම ජීවත් වෙන එක. එතකොට ඒ කියන්නේ සමාජ සම්බන්ධතා හදන එක සෝෂල් ස්කිල්ස් චුට්ටක් ඒකත් එක්ක අඩු වෙන්න පුළුවන්. ඒතර ඒකත් එක්ක පහසුවක් දැනෙනවා ඇති යට. එයාගේ ලෝකයේ ඇතුළේ ඉන්න එකට ඒ ලෝකයට පුළුවන් නම් ඇතුල් වෙන්න. දෙමව්පියන්ට හරියට බෑ දරුවන්ගේ ලෝකෙට ඇතුල් වෙන්න. අපි අපේ ලෝකෙට දරුවෝ ගන්න හදනවා මිසක් දරුවගේ ලෝකෙට අපි ඇතුල් වෙන්නේ නැහැ. එයාගේ කතාවක් ඇතුළට ඒ චරිතයක් වෙලා කතාවක් වෙලා අපිට ඇතුළට රිංගන්න පුළුවන්. ඒ කතාව වෙනස් කරන්න යන්න එපා. ඒ කතාවේ පාර්ට් එකක් වෙන්න පුළුවන්. ඒතර එයාගේ ලෝකයේ ඇතුළට රිංගන්න. මම හිතනවා සමහර විට පොඩි දුකක් මේ දරුවට තියනවාද කියලා ඒ කතාව ඇහුවාම. දැන් අම්මා හිතනවා ඇති ඔබතුමිය කියනවා ලෝකයේ ඇතුළට රිංගන්නේ කියලා. හැබැයි කොහොමද මම මේ ලෝකයේ ඇතුළට රිංගන්නේ කියන ප්‍රශ්නේ හිතට එනවා ඇති. ඇත්තටම අපිට අපේ වැඩිහිටියන්ගේ තියෙන ලොකුම ප්‍රශ්න තමයි ලොකු දේවල් කියලා හිතලා මනස්ගත ගොඩාක් ගොන්න කොලේ පුරවගෙන ඉන්නේ. දරුවගේ ලෝකේ සතුටින් ඉන්නකොට ඒ දරුවා කොච්චර නිදහස්ද කියලා හිතන්නකෝ. ඒතර මේ නිදහස ඇතුළට අපිට ගියාම අපිට සහනයක් තියෙනවා. ඒ දරුවා ජීවිතේ විඳින හැටි, ප්‍රශ්න විඳින හැටි ඒකට ඇතුළලා බැලුවොත් එහෙම අපිටත් ඒක විඳින්න පුළුවන්. අපිට ප්‍රශ්න තියෙනවා, ආර්ථික ප්‍රශ්න තියෙනවා.
ඒතකොට ඒකට අපි රණ්ඩු වෙනවා. අපිට ළමයින්ටත් ඒ අසහනේ ළමයින්ටත් අපි දෙනවා. දුන්නාම මේ ප්‍රශ්නේ වැඩි වෙන මිසක් අඩු වෙන්නේ නැහැ. හැබැයි අපිට ගොඩාක් මානසික ප්‍රශ්න තියෙනවා, ආර්ථික ප්‍රශ්න තියෙනවා. දරුවා සුන්දර ලෙස තනියෙන් කතා කර කර ජීවිතේ විඳිනවා දකිනවා. ඊට පස්සේ ඔබටත් පුළුවන් ඒක ඇතුළට ගිහිල්ලා කතා කරන්න. ඒ කතාවක් ඇතුළේ ඇහෙනවනේ. මමත් දැක්කා එහෙම දෙයක්. අපි හිතමු එයා මොකක් හරි කියන දෙයක් කියලා. ඔයාටත් එහෙම වුණාද? මටත් එහෙම වෙලා තිබුණා. එයාට වෙච්ච සිද්ධියට එයාටත් වෙච්ච තව සිද්ධියක් එක්ක ලස්සනට එන්න වෙන්න පුළුවන්. ඒතකොට එයා පටන් ගන්න ඔබත් එක කතා කරන්න. ඒ කතා කර කර ඉන්න එක එපා කියනවා වෙනුවට ඒ කතාව ඇතුළට ඔබත් යන එකයි කරන්න තියෙන්නේ. ඒතකොට යම් කිසි ඒ කතාව ඇතුළෙම කොටසකින් තමයි තමන් බද්ධ වෙන්න ඕනේ. එතකොට එයා හිමින් සැරේ ඔබගේ ලෝකයයි ඔහුගේ ලෝකයයි අතර යම් කිසි සමානකමක් දැකලා එයා එයාගේ ජීවිතේ සතුටක් කොහොම හරි හොයාගන්නවා. අනිත් එක දැන් ඇයට කේන්ති යනවා කියලා කිව්වා. තරහ යන කෙනෙක් කිව්වා. ඒතකොට සමහර විට ඔබ ආධිපත්‍යශීලී ඇති ගෙදර. ඒතකොට තාත්තට වඩා බලයක් ඔබ පාවිච්චි කරනවා ඇති. ඒතකොට අම්මා තාත්තට වඩා සැර වුණාම මම හැමදාම කියනවනේ. ගෙදර බලය තියෙන කෙනාගේ පැත්ත තමයි ළමයා ගන්න. ඒතකොට බලය තියෙන්නේ තාත්තටද අම්මටද? එයාගේ පැත්තට තමයි දරුවෝ ඉන්නේ. මේ හොඳ පැත්තට හරි සාධාරණ පැත්තට හරි දරුවෝ යන්නේ නැහැ. බලය තියෙන පැත්තටයි දරුවෝ හැරෙන්නේ. ඒතකොට ඒ නිසා මේතන්දි වෙලා ඇති සමහරවිට අම්මට බලයක් තියෙනවා. එතකොට අම්මා තාත්තව ගණන් ගන්න නැද්ද කියලා චුට්ටක් හිතන්න ඕනේ. තාත්තා කෙනෙකුට ගේ ඇතුලේ තාත්තට අවශ්‍ය රෝල් එක තියෙන්න ඕනේ. මෙතන පිරිමි ළමෙක් ගැන නේද අපි කතා කරන්නේ. පිරිමි ළමෙක් නම් අනිවාර්යෙන් තාත්තගේ රෝල් එක මාර විදිහට දරුවගේ පෞරුෂයට බලපානවා. ඒක තාත්තව පිරිමි ළමෙක්ගේ ඔළුව ඇතුලේ පොඩි වෙන්න හොඳ නැහැ. ඒක සෑහෙනයාගේ පෞරුෂයට අනාගතයට බලපානවා. හින්දා ඔබ චුට්ටක් අම්මා කෙනෙක් හැටියට තාත්තගේ ගෞරවය ආරක්ෂා වෙන විදිහට කටයුතු කරන්න ඕනේ. තාත්තට ළමයි ඉස්සරහා බනින්න එපා. එතකොට ඒ කාරණේක තාත්තා ගැන යම් ගෞරවයක් පුතාගේ ඔළුවේ ඇති වෙන විදිහට වැඩ කරන්න ඕනේ. ආවේගීශීලී වෙන එක කමක් නැහැ. හැබැයි ඔබ පස්සේ සමාව ගන්න ඕනේ. අපිට සමහරවල්ලාට සමහර පෞරුෂයන් තියෙනවා ආවේගීශීලී. එතකොට ඒ ආවේගීශීලීට මම මේ වෙලාවේ කේන්ති ගිහිල්ලා කතා කරේ. මට සමාව වෙන්න කියලා කියන්න පුළුවන් නම් එතකොට දරුවෝත් ඉගෙන ගන්නවා. කේන්ති ගියාට අපිට සමාව ගන්නත් පුළුවන් කියලා කියන කාරණාව. එතකොට අපේ හැසිරීම බලපානවා. දරුවට කේන්ති යනවා. ඔබටත් කේන්ති යනවා. එතකොට ඔබේ දරුවගේ කේන්ති නවත්තන්න ඕනේ නම් ඔබේ කේන්ති ඔබට යම් කිසි විදිහකට කළමනාකරණය කරගන්න වෙනවා.